දැන් අපි ලෑස්ති කාටින් චැම්පියන් කෙනෙක්ව ඔගොල්ලන්ට ගෙනල්ලා ඉන්ටඩියස් කරලා දීලා තින්නේ මෙයාව මීට කලින් අවස්ථා ගානක. හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන් ඒෂියන් කැටගරියේ එකේ ටොප් ලෙවල් එකේ අපිට ශ්‍රී ලංකන් චැම්පියන් කෙනෙක් තව කෙනෙක් අපිට ෆෝමියුලා වලට යන තැනට පාර යන පොඩි හීරෝ කෙනෙක් හැදීගෙන එනවා. ෆෙහාන්ව අද අපි ඔටෝවිෂන් ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරනවා. යන් එන්න මේ පැත්තට ඇවිල්ලා ඔයා එක්ක කතා කරන්න අපි ඕනේ. most welcome. අපි ඉතින් ඔයා වින් කරනකොට අපි ඉතින් ඔයා ඔටෝවිෂන් එකට ගේනවා කතා කරනවා. awards ගොඩාක් තියෙනවා, trophies ගොඩාක් තියෙනවා, medals ගොඩාක් තියෙනවා. ලස්සන වාට කාර් එකක් හම්බ වෙලා තියෙනවා. ඔයා අද අපේ රටේ ඉන්න ජූනියර් චැම්පියන් කෙනෙක් වෙලා ඉන්නේ කාටින් වලින්. ඒ වගේම ඔයා ඒෂියන් රෑන්කින් ගත්තොත් වර්ල්ඩ් රෑන්කින් වලත් ඔයා අද ඒෂියාවල නම්බර් 2 විදිහට අද ඉන්නවා වින් කරලා තියෙනවා. රයිට්. ලේටස්ට් ඔයා වින් කරපු රේස් එක මොකක්ද? Asia Pacific Motorsport Championship. Asia Pacific Motorsport Championship එක ඔයා එකේ සෙකන්ඩ් වෙනවා. ඔව්. රයිට්. කවද්ද කොහෙද මේ රේස් එක තිබ්බේ? බණ්ඩාරගම තිබ්බේ ඔක්තෝබර් වල තිබ්බේ. ඔක්තෝබර් වල බණ්ඩාරගම තිබ්බේ. රයිට්. රටවල් කීයක් මේ කම්පිටිෂන් එකට එහෙම නැත්නම් මේ චැම්පියන්ෂිප් එකට ආවද? ඒෂියා වලින් ඔක්කොමලා හිටියා. ඒෂියන් රටවල් ඔක්කොම මේ කම්පිටිෂන් එකට ඇවිල්ලා හිටියා. හරි. දවස් කීයක් මේ රේස් එක තිබ්බද? දවස් දෙකක්. දවස් දෙකක් තිබ්බ බණ්ඩාරගම ට්‍රැක් එකේ මේ රේස් එක. රයිට්. ඕකේ. එතකොට ෆයිනල් යන්න එහෙම නැත්නම් ඔයාට අන්තිම දවසේ ඉරිදා සෙනසුරාදා ඉරිදානේ ওই තරඟ ටික ගොඩක් වෙලාට තියෙන්නේ නේ. වීකෙන්ඩ් එකේ රයිට්. එතකොට ෆයිනල් රේස් එකට ඒෂියන් රටවල් කීයකින් කම්පිටිෂන් එකට ආව කට්ටිය කී දෙනෙක් ෆයිනල් රේස් එකට තේරිලා හිටියද? 15 හිටියා. 15 දෙනෙක් හිටියා. රයිට්. ලංකාවේ එතකොට හිටියේ ඔයා විතරද නැත්නම් අපේ ලංකාවේ තව කට්ටිය හිටියද? ශ්‍රී ලංකාවස්ලා. තව දෙන්නෙක් හිටියා. ශ්‍රී ලංකාව. අපේ රටේ ලංකාවෙන් දෙන්නෙක් හිටියා. එතකොට වෙන රටවලින් අපි ගත්තොත් ඉන්දියා, මැලේසියා ගත්තොත් සිංගප්පූරු, කොරියා එහෙම ගත්තොත් ඒ රටවල් වලත් දෙන්න හිටපු රටවල් හිටියද නැත්නම් ඒ රටවල් වලින් එක්කෙනා වගේද හිටියේ? දෙන්න විතර වගේ එහෙම කට්ටිය හිටියා රටවල්. රයිට්. හරි. එතකොට මේ චැම්පියන්ෂිප් එකේ ෆයිනල් රේස් එක ලැප්ස් කීයක් තිබ්බද? 22. 22 ලැප්ස් තිබ්බා. ඔව්. රයිට්. ඔය එතකොට මම දන්නවා. ඔක ගොඩක් කට්ටිය ළඟට යන්නේ. කොහොමද ඔයාගේ ටයිම්? 52.0. 52.0 කියන්නේ ලැප් එකක ඔයාගේ ටයිමින්ද නැත්නම් ඕවරෝල් ඔයාගේ ගත්තාම ටයිමින් ඔක්කොම මෙෂර් කරලා ඔයාට ඇවිල්ලා තියෙන ඔයාගේ බෙස්ට් ටයිමින් විදියට ඒගොල්ලන් කැල්කියුලේට් කරලා තියෙන එකද? ඔව්. ඒ කියන්නේ ඕවරෝල් ගාරගෙන. ඔව්. ඕවරෝල් ගත්තාම ඔයාගේ ටයිමින් වලට තමයි 52.0 වලින් ඔයාව වෙන්නේ. එතකොට ටයිමින් වලින්ද ඔයා චැම්පියන්ෂිප් එකට ඔයා සෙකන්ඩ් වෙන්නේ. එහෙම නැත්නම් ඔයා රේස් එකේ ඔයා ඉවර කරන්නේ සෙකන්ඩ් විදිහටද? කරන්නේ සෙකන්ඩ් විදියට. හරි. ඔයාට ඉස්සරහින් එක්කෙනෙක් වින් කරනවා. ඔව්. රයිට්. එයා මොන රටේ? ෆිලිපින්. ෆිලිපින් එක්කෙනෙක්. හරි. එයාගේ වාගේ අතර ගැප් එක කොච්චරද තිබුණාද? පොඩි ගැප් එකක් තිබ්බේ. ඉතින් ඇයි බෙරුණේ ආව ඔයාට ඉස්සර කරන්නේ? ඒ කියන්නේ රවුන්ඩ් වලදී එකම වෙලාවකත් එයාව ඉස්සර කරන්න හම්බුනේ නැද්ද ඔයාට? ඉස්සර කරා යත් එක බැටල් කරා. බැටල් කරා? ඔව්. එතකොට ඔයාට ඇයි බැටල් එක මිස් වුනේ වාගේ අතේ? ඒක තමයි නේ. මොනා කරන්නද නේ? මීට කලින් එයාව ඔයාට කම්පිටිෂන්ස් වලදී හම්බ වෙලා තියෙනවද? නෑ. ෆිලිපින් එකේන ෆස්ට් ටයිම්ද ඔයාට හම්බුනේ? ඔව්. හරි. ඒකින්ද ඒ අවස්ථාවක් ඔයාට හම්බුනේ නැහැ. ෆස්ට් ටයිම් තමයි එයා එකව රේස් කරේ. හැබැයි ළඟ ගියා. එයාගේ ටයිමින් කොයි වගේද? ඔයා දන්න විදිහට 52 ඒ විදිහට. ඒ කියන්නේ ඔයාගේ වගේ පොඩි මිලි සෙකන්ඩ් වලින් තමයි එයා ඔයාට වඩා ෆාස්ට් වෙන්නේ නේ. ඔව්. right end of the day එතකොට ගත්තොත් මේ කම්පිටිෂන් එකේ බැලුවොත් ඔයා සෙකන්ඩ් වෙනවා. එතකොට ඕවරෝල් ගත්තා ලංකාවේ විදිහට ගත්තොත් ඔයා මේ වෙනකොට ඉන්න ඒ කැටගරි එකේ බෙස්ට්ම චැම්පියන් විදිහට අපිට පිළිගන්න පුළුවන් කමක් තියෙනවා ඒ රේස් එකත් එක්ක බැලුවම. සන්තෝෂයි. ගෝල්ඩ් මෙඩල්ස් කීයක් තියෙනවද දැන් ඔයාට කාටින් වල? ගොඩක් තියෙනවා. ගණන් කරන්න බැරි තරම් තියෙනවනේ. ඔව්. දැන් වයස කීයද? 13. අවුරුදු 13යි. ඔව්. right අවුරුදු 13යි ගෝල්ඩ් මෙඩල්ස් තියෙනවා මෙච්චර ප්‍රමාණයක්. එතකොට දැන් තාත්තිට ඔච්චර නැහනේ හම්බ වෙලා රේස් වල. දේවල් වල. මේ තරම් ප්‍රමාණයක තියෙනවා තාත්තිට. ගණන් කළා නැද්ද? හරි. හැබැයි ඉතින් තාත්තිගේ වයසත් එක්ක බැලුවාම
මම හිතනවා ඔයාට අවුරුදු 13 ඉදි මේ ගන්න ආවට පස්සේ ඔයාට සෑහෙන්න වෙනම ඔයාට රූම් එකක් හදාගන්න වෙයි අවුරුදු 13ට ඔය එකතු කරලා තියෙන ටිකත් එක්ක ගෙදර තියාගන්න. right. මේ තියෙන trophies වලින් මේ තියෙන medals වලින් most valuable medal එක හරි trophy එක මොකද්ද ඔයාට හිතන විදියට? මට පෙන්වන්නකෝ බලන්න. APMC මට අතට අරන් පෙන්වන්න. right. මොකද්ද ඔය medal එක? මේ ඒසියා පැසිෆික් right. මේ සිල්වර් medal එක තමයි ඔයා win කරේ. මේක තමයි ඔයාට හම්බුනේ. right. එතකොට ඒකත් එක්ක වා ඒ එක්කම මම දන්නවා පහුගිය කාලේ මැලේසියා වලට ගියා, තවත් රටවල් ගොඩකට ගියා ඔයා කම්පිටිෂන්ස් වලට. කොයි රටවල් වලද ඔයා කාටින් වල තරඟ වලට ගිහිල්ලා තියෙන්නේ? මැලේසියා මකව් මකව් රේස් එකට ඔයා ගියා. ඔව්. ඒ දෙක සිංගප්පූරුගෙන් තිබ්බද කාටින් කරාද? ඩුබායි ඔයා ගියා එක සැරයක් නේ. ඩුබායි ගියා. right. දැන් මට මතක තියෙනවා ඒවා ටික. එතකොට මේ ට්‍රැක්ස් ඔක්කොගෙම ගත්තොත් ඔයාට හිතන සුපර් ට්‍රැක් එකක් විදියට ලංකාවේ එකද, මකව් එකද, මැලේසියා වල එකද, ඩුබායි එකද, කොයි ට්‍රැක් එකද ඔයා ගත්තොත් more advanced? ඒ කියන්නේ හොඳ ට්‍රැක් එකක් විදියට ඔයා පිළිගන්නේ කොයි ට්‍රැක් එකද? මැලේසියා වල එල්වයිල් ට්‍රැක් එකයි බණ්ඩාරගම ට්‍රැක් එකයි. ඔව්. ඒ කියන්නේ ඔයා කියන්නේ දෙකම එක හා සමානයි, සිමිලර් ට්‍රැක් දෙකක් කියලාද ඔයා කියන්නේ? ඒ කියන්නේ ඔයාට බණ්ඩාරගම එකේ ප්‍රැක්ටිස් කරාම ලෝකෙ දින හොඳ ඕනම ට්‍රැක් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විදිහේ ඒ ස්ටෑන්ඩඩ් එක තියෙනවද ලංකාවේ එකේ? ඒක ප්‍රශ්නයක් නැහැ. රයිට්. ඔයාගේ කාට් එක ගැනත් මට දෙයක් දැනගන්න කැමතියි. මේ කාට් එකේ වැලියු එක කීයක් විතර වෙනවද? මේ තියෙන දැන් තියෙන টপ ලෙවල් එකේ හයි ස්ටෑන්ඩඩ් කාට් එකක් නේද ඔයාට තියෙන්නේ? ඔව්. එතකොට මේ කාට් එක ගත්තාම ඔයාට තියෙන වර්ල්ඩ් ස්ටෑන්ඩඩ් සුපර් කාර්ස් මේ ස්ටෑන්ඩඩ් එකේ තියෙන ඔයාගේ කැටගරි එකේ ළමයිගේ ගත්තාම එහෙම නැත්නම් අනිත් කම්පිටිෂන් එකේ ඉන්න අනිත් අය එක්ක බැලුවාම සේම් කායකක්ද ඔයාට තියෙන්නේ? টপ ලෙවල් එකේ කායකක්ද නැත්නම් ඔයාගේ කායක අපේ කායක ඔයාගේ කායක ටිකක් අඩුයිද නැත්නම් සේම් ලෙවල්ද? සේම් ලෙවල්, සේම් ක්වොලිටි, හයි ස්ටෑන්ඩඩ් කායකක් තියෙනවා. equal performance. ඒ කියන්නේ හොඳම කායකක් ඔයා පාවිච්චි කරන්නේ නේ. ඔව්. right. එතකොට රටවල් වලට යනකොට ඔයා කායක අරන් දෙන්නේ? නෑ ඒ තියෙනවා. ඒ රටවල් වල කාස් ඔයා රෙන්ට් අවුට් කරනවා. නෑ අපේ ගාව කාට් එකක් තියෙනවා අපිට. ඒ ට්‍රැක් එකේ ඔයා කාට් එකක් ඔයා වෙනුවෙන් තියලා තිනවා ඔයා. මැකාව් වල වට කාට් එකක් තියෙනවද? එතකොට මැලේසියා කාට් එක. මැලේසියා වල ඔයාට කාට් එකක් තියෙනවා. එතකොට ඔයා මැලේසියා වල යනකොට ඔයා පදින්නේ ඒ කාට් එකේ. ඔව්. right. okay. හරි. ඉස්සරහට ඔයාට මොනවද තියෙන කම්පිටිෂන්? ඕගස්ට් ෆස්ට් රවුන්ඩ් 14 මේ සීරීස් එකේ. ඒක තමයි ඉන්නේ. ඒක ලංකාවේ තියෙන්නේ පිටරටද? ශ්‍රී ලංකාවේ. ලංකාවේ තියෙන්නේ. ඔව්. right. හරි. එතකොට ඔයාට අවස්ථා කීපයකදී ලංකාවේ ඉන්න අපිටත් ඉන්න top level එකේ රේසර් කෙනෙක් තමයි, ෆෝමියුලා රේසර් කෙනෙක් තමයි යවාන් ඩේවිඩ්. ඔයාට හම්බ වෙලා තියෙනව නේද? ඔව්. ඔයාව හම්බ වෙලා ඔයා එයාත් එක්කත් කාටින් වලදී ඔයා ප්‍රැක්ටිස් කරලා එයා එක්ක ඩ්‍රයිව් කරලා රයිඩ් කරලා තියෙනව නේද? ඔව්. right. ඔයාට යවාන් ගැන මොන වගේ ෆීලින් එකක්ද තියෙන්නේ? හොඳයි. ඔයාට කවදා හරි ජීවිතේ බලාපොරොත්තුවක් තියෙනවද ඒ ලෙවල් එකට යන්න? යවාන්ගේ යන ලෙවල් එකට යන්න ඔයාගේ අදහසක් බලාපොරොත්තුවක් තියෙනවද? ඔව්. ඒකද ඔයාගේ කවදා හරි දවසක ඔයාට ෆෝමියුලා රයිඩර් කෙනෙක් වෙන්න ඔයා බලාපොරොත්තු වෙනවද? ඔව්. ඒ වෙනුවෙන්ද ප්‍රැක්ටිස් කරන්නේ? ඔව්. right. ඒකට යන පාත් එකේ ඔයා දැන් ඒ අවශ්‍ය වෙන ක්වොලිෆිකේෂන්ස් හදාගෙනද යන්නේ දැන් ඔයා කවදා හරි දවසක ෆෝමියුලා රයිඩර් කෙනෙක් වෙන්න? ඔව්. හරි. ඔයාගේ කෝච් කවුද? තාත්තා. තාත්තා අපේ දුමින්ද ඇතින් තාත්තිද සියලු දේවාට මුල ඉඳන් කරන්නේ? ඔයාට පිටරට ගියහමත් ඒ හැම දේම ඔයාට පිටරට ට්‍රේනර්ස්ලා කෝචස්ලා කවුරු නැද්ද ඔයාට? තාත්තම දෙන්නේ? ඒ මැලේසියා ගියන් ඉන්නයි. ට්‍රේන් කරන එක්කනේ. එයයි තාත්ති තමයි ඔයාට ඉන්නේ. right. ස්කෝලෙන් සහයෝගය ඔයාට හම්බ වෙනවා හැමදේටම. right. Dan, thank you very much. ඔයාගේ මේ වික්ටරි එක ගැන අපි ඉස්සරහා දවසකදී ඔයා මේ වගේ දේවල් තව වින් කරලා අපේ රටට ගෞරවය අරන් දීලා ඔයා කතා කරේ නැතත් ඔයා මේ කායකට නැග්ගට පස්සේ ඔයා සුපර් ෆාස්ට් ඩ්‍රයිවර් කෙනෙක්. ඔයාගේ වැඩ තියෙන්නේ කායකේ සීට් එකේ වාඩි වුණාට පස්සේ අපි මෙච්චර දේවල් කතා කරාට ඒ නිසා අපි කැමති මේ වගේ මෙඩල්ස් තව ගොඩක් අපිට ලංකාවට ගේනවාට. අපි ඔටෝවිෂන් ඔයාට සුබ පතනවා. එහෙනම්
වගේ හොඳ දේවල් සාර්ථක වෙන්න කියලා. තැංක අද ප්‍රෝග්‍රම් එකට ආවට. Thank you.